අද අපි කරන්න යන්නේ බ්ලෙන්ඩර් වල ෂේඩින්, මැටීරියල්ස් ඇන්ඩ් ටෙක්ස්චර්ස් ඉගෙන ගන්න. මොනවද මේ ෂේඩින්, ටෙක්ස්චර්ස්, මැටීරියල්ස් කියන්නේ? මම ඔයාලට එදා පෙන්නුවනේ කොහොමද අපි ස්පියර් එකක් දාන්න ෂිට් එක UV ස්පියර්. හරි. දැන් මේකට කලර් එකක් දාන්නේ කොහොමද? ඔයාලට මතකයි මම කලින් ටියුටෝරියල් එකේ පෙන්නුවා. ෂේඩින් කැටගරි ගියා. ඊට පස්සේ මැටීරියල් ප්‍රොපර්ටිස් වලට ගියා. මෙතන තියෙනවා නිව් කියලා. ඒක ඔබන්නති ඊට පස්සේ අපිට මැටීරියල් එකක් වැටෙනවා. ඉතින් ඔයා දන්නවා මෙතනින් අපිට ඕන පාටක් දාන්න පුළුවන්. රයිට්. මම තව ස්පියර් එකක් දැම්මොත් shift a ස්පියර්. දැන් මෙතන දැම්මොත් තව කලර් එකක් අපි මේක නිල් පාට කරමු. අපිට ඕන තරම් මේ වගේ කලර්ස් මැටීරියල්ස් දාන්න යන්න පුළුවන්. මෙතන හැම වෙලාවෙම ඔයගොල්ලෝ මැටීරියල් එක දාද්දී ඒකේ නම දා blue. මේකට අපිට දාන්න පුළුවන් red කියලා. RED. දැන් කොහොමද අපේ තියෙන ඔක්කොම මැටීරියල්ස් ඉවලන්න මෙතන මේ ඩ්‍රොප් ඩවුන් එක සිලෙක්ට් කරපු ගමන් අපිට පුළුවන් blue the red the නැත්තම් අපිට තියෙන අනික් මැටීරියල්ස් ඔක්කොම සිලෙක්ට් කරන්න පුළුවන්. අපි මීට වඩා බරපතල ඇත්ත වගේ මැටීරියල්ස් හදන්න. දැන් මේක නිකන් පාටක් දාන එකයි. අපි ෂේඩින් view එකට ගියොත් මීට වඩා අපිට නෝඩ් එකේ ඔප්ෂන්ස් ටිකක් හම්බ වෙනවා. අපිට තව නෝඩ්ස් දාලා මේ නෝඩ් කියන්නේ මේ එක බොක්ස් එක මේ එක අයිටම් එකකට තමයි මේ නෝඩ් එකක් කියලා කියන්නේ. හැම නෝඩ් එකකින්ම කරන දේවල් ටිකක් තියෙනවා. කොහොමද අපි බ්ලෙන්ඩර් වල ඕනම තැනක ඔබ්ජෙක්ට් එකක් නැත්තම් නෝඩ් එක දානවා නම් shift a ඔබන්න. අපිට ඊට පස්සේ සර්ච් කරන්න පුළුවන්. නැත්තම් මෙතන තියෙන අපිට කැටගරිස් එක මේ right කැටගරි දැම්මම principal BSDF කියලා එකක් තියෙනවා. ඒක දැම්මොත් අපිට මේකම තමයි හම්බෙන්නේ මේක නම principal BSDF. තව මොනවද ඒ වගේ තියෙන්නේ? අපි බලමු තව තියෙනවා diffuse, තව තියෙනවා emission, තව තියෙනවා metallic, තව තියෙනවා මොනවද refraction. ඔය වගේ පොළ පාට තියෙනවා නම් මේ බෝඩ් එක ඒවට කියන්නේ shaders කියලා. ඊට පස්සේ අපි බලමු තව මොනවද අපි textures තියෙනවනේ මේ textures. අපි එකක් ගමු brick texture. ඊට පස්සේ තව texture එකක් බලමු අපි checker texture. මේ brick texture එක මෙහෙම පේන්නේ. ඊට පස්සේ checker texture එක මෙහෙම පේන්නේ. තව මොනවද magic texture. ඔය වගේ අපිට අමුතු නෝඩ්ස් ටිකක් තියෙනවා. මේ ඒ නෝඩ් එකේ කැටගරි එක අනුව මේ කලර් එක වෙනස් වෙනවා. මේ පේනවා. මේක තැවිලි පාටයි, මේක ගොල්ල පාටයි. අපි නිකන් ඉන්පුට් එකක් දැම්මොත් ඒ කැටගරි එකේ තියෙනවනොත් ඔක්කොම රතු පාටයි. දැක්කද? ඔක්කොම රතු පාටයි. මොකද්ද මේ එක එක ෂේඩර්ස් තියෙනවා. මෙන්න මේ වයර් එක කොහොමද කනෙක්ට් වෙන්නේ මම ක්ලික් කරන හැම එකටම. ඔයාලක කරන්න බැලුවොත් මම මේ නිකන් මවුස් එකෙන් ක්ලික් කරනවා නෙමෙයි. ඊට මවුස් එකෙන් සිලෙක්ට් කරොත් මේක නිකන් සිලෙක්ට් වෙනවා විතරයි. මම කොහොමද කනෙක්ට් කරන්නේ? මම නෝමලි කනෙක්ට් කරන්නේ මෙහෙමනේ. මේ කොළ පාට එක මෙන්න මේ කොළ පාට එකට යනවා මේ. මෙහෙම. හැබැයි මට පුළුවන් මෙහෙම සිලෙක්ට් කරගුම මේ කනෙක්ට් කරන්න. එහෙම කරන්නේ control shift ඔබාගෙන ක්ලික් කරනවා. හැබැයි දැන් ඔයාලට ඕක කරද්දි ඕක වෙන්නේ නැහැ. මොකද අපි add on එකක් enable කරන්න ඕනේ. මෙතන යන්න ඕනේ edit preferences. අපි සර්ච් කරනවා මේ add ons වලට ගිහිල්ලා අපි සර්ච් කරනවා node wrangler කියලා. මේක enable කරන්න ඕනේ. ඒකින් තමයි අපිට ඔය ඔප්ෂන් එක එන්නේ. control shift ඔබලා අපිට බලන්න පුළුවන් වෙන ඔප්ෂන් එක එන්නේ. හරිද? මම අද දේවල් කිහිපයක් කියලා දෙනවා. එකක් තමයි මැටීරියල් එකකයි ටෙක්ස්චර් එකකයි වෙනසයි. තව PBR ෂේඩින් කියන්නේ මොකද්ද? ඔන්න ඔය දෙක තමයි වැඩියෙන් අපි ටච් කරන්නේ අද. මම මේ ඔක්කොම ඩිලීට් කරනවා. පෙර කිබ් එක විතරක් තියෙනවා ෆිල් පාට. right. මැටීරියල් එකක් කියන්නේ මේ සර්ෆස් එක පේන විදිය අපිට පේන්නේ. දැන් මේක වහිතන්න යකඩ වලින් හදලා තියෙනවා කියලා මෙටලික් කියලා. මෙටලික් නම් අපිට මේ මැටීරියල් එකේ මෙටලික් කියන ප්‍රොපර්ටි එක වැඩි කරන්න පුළුවන්. හැබැයි මේක දැන් හොඳට එළිය පේන, ඒ කියන්නේ පොලිෂ් වෙච්ච මෙටල් එකක් නෙමෙයි. පොලිෂ් කරන්න ඕන නම් ඔය රෆ්නස් කියන එක අඩු කරන්න ඕනේ මේ. දැන් ෆුල් කෙලින්ම කණ්ණාඩියක් වගේ වෙනවා. ඒකට මෙටලික් සහ රෆ්නස්. දැන් අපිට මෙටලික් අයින් කරලා අපිට රෆ්නස් එහෙම කියන්න පුළුවන්. ඒකට ප්ලාස්ටික් ඒවා පේනවා. ඒකට දැන් මම මේක රයිට් ක්ලික් කරලා shade smooth කියලා දෙනවා. shade smooth කියලා දුන්නාම අපිට තිබ්බ polygons ටික පොඩ්ඩක් smooth කරලා දෙනවා. එතකොට මම දැන් metallic කියන එක පොඩ්ඩක් අයි on කරලා පෙන්නනවාට ඊට පස්සේ ওই roughness එකෙන් වෙන්නේ ওই reflection එක blur වෙනවා. ඒ කියන්නේ ඇත්ත ලෝකේ කොහොමද වෙන්නේ? ඇත්ත ලෝකේ වෙන්නේ දැන් මෙහෙම surface එකක් තියෙනවා කිය. මෙතෙකට light එකක් වැදුනොත් ඒක reflect වෙනවනේ. මේ වගේ light එකක් වැදුනොත් ඕක reflect වෙනවා. හැබැයි වා හිතන්න මේ surface එක මෙහෙම පොඩි ඇත්තට මෙහෙම දිනේ ඒක කෙලින් තියෙන්නේ නෑනේ. ඕනම surface එකක් අපි දැන් මේ මයික්‍රොස්කෝප් එකකින් බැලුවොත් හරිද? ලං කරලා බැලුවොත් zoom කරලා වගේ මේ තියෙන මේසේ වුණත් මෙන්න මේ වගේ කෙලින් ඉරන් නෙමෙයි තියෙන්නේ. මේ වගේ පොඩි වලවල් එහෙම තියෙනවා. ඒකයි වගේ මේසේ full කන්නඩියක් වගේ පේන්නේ නැත්තේ. ඕනම surface එක ඒ කියන්නේ කන්නඩියක් වගේ නෙමෙයි නම් මේ වගේ ඒකට හේතුව මෙන්න මේ වගේ වලවල් නැත්තම් කඳු ටිකක් තියෙනවා. එතකොට මෙහෙම තිබ්බම මොනවද වෙන්නේ? මේක මෙහෙට යනවා, මෙහෙම යනවා. හරි. එතකොට අර ඔය රිෆ්ලෙක්ෂන් එක බ්ලර් වෙනවා. ඒ පේන්නේ
නෑනේ හරියට. මෙන්න මෙහෙම යනවා මෙහෙම යනවා මෙහෙම මෙහෙම. එතකොට අර ඒක හැමතැනටම යනවා. මේ ලයින්ලා තියෙන එක පැත්තට. එතකොට ඔය ඕක තමයි රෆ්නස් එකේ වෙන්නේ. ඒ මෙහෙම එකක් බවට පත් කරනවා රෆ්නස් එක වැඩි වෙයි. එතකොට දැම්ම මෙටලික් ඕෆ් කරනවා. IOR කියන්නේ ඉන්ඩෙක්ස් ඔෆ් රිෆ්‍රැක්ෂන්. ඒක ගැන දැනගන්න අපිට ඕන වෙනවා සයිකල්ස් වලට ගිහිල්ලා අපි දාමු මේකට මම නිකන් එන්වයරන්මන්ට් එකක් දාගන්නවා. මම පෙන්නන්න එන්වයරන්මන්ට් එකක් දාන්නේ කොහොමද කියලා. දැන් අපි මේක දාගමු. බ්ලෙන්ඩර් කිප් කියන ඇඩ් ඔන් එකෙන් තමයි මම මේ දාගත්තේ වෙන්නේ. IOR කියන එක වෙනස් කරොත් ඔයාලට පේනවා පොඩ්ඩක් සුදු වගේ වෙනවා. හයි ඉන්ඩෙක්ස් ඔෆ් රිෆ්‍රැක්ෂන් කියන වෙනස් කරා. හැබැයි ඒක ඇත්තටම අපිට හරියටම බලා ගන්න අපි ඔන් කරගන්න ඕනේ. මොකද්ද? මම මේක රෆ්නස් උත් බිඳුව කරනවා. ඒකට අපිට ෆුල් ක්ලාස් එක කියන්නේ හැම්බේ කලර් එකත් මම අයින් කරනවා. සුදු පාටනේ ඒතොත් තියෙන්නේ. මම මේක දානවා. මෙතන මේ ඩ්‍රොප් ඩවුන් එකේ තියෙනවා ට්‍රාන්ස්මිෂන් කියන්නේ මොකද්ද? වීදුරුවක් කියනවා. පේනවා. ට්‍රාන්ස්මිෂන් කියන්නේ වතුර, ග්ලාස් වගේ එහෙම හදනවා නම් ඔයා දාන්න ඕන ප්‍රොපර්ටි එක තමයි ට්‍රාන්ස්මිෂන්. ඒ කියන්නේ ලයිට් මේ මැටීරියල් එක ඇතුලෙන් පාස් වෙනවා. ලයිට් මේක ඇතුලෙන් පාස් වෙනවා. ඊයසේ ඒ පාස් වෙද්දි වතුර වගේද ග්ලාස් වගේද කියලා කියන්නේ කොහොමද? අපිට තියෙන්නේ ඉන්ඩෙක්ස් ඔෆ් රිෆ්‍රැක්ෂන් ග්ලාස් කියලා ගන්න. ඊට එන්ටර් කරා. දැන් බ්ලෙන්ඩර් වල මම කියවනේ ඇත්ත ලෝකේ වගේමයි කියලා. ඒතකොට ඇත්ත ලෝකේ තියෙන වැලියුස්ම දැම්මනම් හරි. ඉන්ඩෙක්ස් ඔෆ් රිෆ්‍රැක්ෂන් කියන එක අපිට එනවා 1.52. හරි. ඒක දැම්මනම් මේක ග්ලාස්. ඒකෝට මේක තියෙන්නේ ග්ලාස් වල. දැන් අපි ඉන්ඩෙක්ස් ඔෆ් රිෆ්‍රැක්ෂන් වෝටර් කියලා බලමු. වෝටර් වල 1.33 වගේදී. 1.33 මේක තමයි වතුර වල තියෙන්නේ. එතකොට මම අර අපි කියනවල පොල්ලක් එහෙම දැම්මොත් නැවෙනවනේ වතුර වලට. ඒකට අපිට ඒක බලා ගන්න පුළුවන් පොඩ්ඩක් විතර නැවිලා තියෙන්නේ. ඕක තමයි බ්ලෙන්ඩර් වල ෆිසිකලි බේස් රෙන්ඩරින් වල පවර් එක. ඒක ඇත්ත වගේම තියෙනවා. ඒ කියන්නේ ඔය මෙටලික්, රෆ්නස්, ට්‍රාන්ස්මිෂන්. හරි දැන් අපි රෆ්නස් එක වැඩි කරලා බලමු. ඒතකොට මොනවද වෙන්නේ කියන්නේ? මේ ඒතකොට නිකන් අයිස් වගේ වෙනවා. මේ අයිස් වල එහෙමනේ. මම කිව්වට සර්ෆස් එක ස්මූත් නෑනේ වෝටර් වගේ. ඒකේ බරවල් එහෙම පොඩ තියෙනවා. ඒතකොට මේ වගේ තමයි දැන් අයිස් එක වෙලා තියෙන්නේ දැන් මේ. ඔය ප්‍රොපර්ටිස් එකතු වෙලා සර්ෆස් එකේ ලුක් එක ඩිෆයින් කරන එක තමයි කියන්නේ ෆිසිකලි බේස් රෙන්ඩර් එක. මොකද අපි දැන් වෙන එන්වයරන්මන්ට් එකක් දැම්මොත් මේක තාමත් ග්ලාස්. හරි. මොකද මේක ඇත්ත මැතමැටික්ස් වලට අනුව තමයි හැදලා තියෙන්නේ. හරිද? එතකොට එන්වයරන්මන්ට් එක මොකක් වුණාද අපි මෙහෙම එකක් දැම්මොත් ඒක තාමත් වෝටර්. හරි. කියන්නේ රෆ්නස් අඩු කරොත් මේක තාමත් වතුර. එන්වයරන්මන්ට් එකේ චේන්ජ් වුණා කියලා ෆිසිකලි බේස් PBR එකක් නම් PBR ෂේඩ් එකක් නම් වාට කිසි බොඩි වෙන්න දෙයක් නැහැ. ඇත්තටම එන්වයරන්මන්ට් එක මොකක් වුණා ඒ තියෙන මැටීරියල් එක අපිට ඕන මැටීරියල් එකම අපි දැම්මොත් ට්‍රාන්ස්මිෂන්. ඒ කියන්නේ ග්ලාස් කියන ප්‍රොපර්ටි එක්ක රෆ්නස් අඩු කරොත් බින්දුව කරොත් ඔයාලට ලොකු වෙනසක් පේන්නේ නැහැ. හැබැයි මේක ඇත්තටම වෙනසක් තියෙනවා. පොඩි වෙනසක් තියෙනවා. ඒක අර ට්‍රෙනල් කියන එක කියන්නේ වටේ පොඩ්ඩක් බෑග්ග්‍රවුන්ඩ් එක රිෆ්ලෙක්ට් වෙන විදිය. ඒ වගේ පොඩි වෙනසක්ම් ටිකක් තියෙනවා. හැබැයි දැන් ওই ග්ලාස් ඩිෆියුස් කියන එක වෙනම ගන්න අවශ්‍ය නැහැ. මොකද ප්‍රින්සිපල් දෙකේම තියෙන නිසා. හැබැයි මේ වගේව තියෙනවා රිෆ්‍රැක්ෂන් කියලා තිබ්බොත් රිෆ්‍රැක්ෂන් මේ ආර පේනවා BSDF කියලා තියෙනවා. ඒ කියන්නේ මේ ඔබ්ජෙක්ට් එකේ වටේ ටිකට. ඒ කියන්නේ සර්ෆස් එක තමයි මේක ඇෆෙක්ට් වෙන්නේ. සර්ෆස් එක තමයි ඇෆෙක්ට් වෙන්නේ. BSDF කියන්නේ. එතකොට ඔන්න බලන්න. දැන් මේක දැම්මොත් මම මේකේ රිෆ්‍රැක්ෂන් කියන්නේ ආලෝකවත් පරාවර්තන රිෆ්‍රැක්ෂන්. ඒක විතරයි. ඒතකොට රිෆ්ලෙක්ෂන් එක නැතුව රිෆ්‍රැක්ෂන් එක විතරයි තමයි මේ තියෙන්නේ. මේ රිෆ්‍රැක්ෂන් එකනේ මේකෙන් දාන්නේ. මේකේ තියෙන්නේ රිෆ්ලෙක්ෂන් එක. ක්ලාස් එකෙම වෙන්නේ රිෆ්ලෙක්ට් ඇන්ඩ් රිෆ්‍රැක්ට් දෙකම වෙනවා. මම කියවනේ මේක ඇෆෙක්ට් වෙන්නේ සර්ෆස් වලට කියලා. මේ BSDF කියන එක ඇෆෙක්ට් වෙන්නේ සර්ෆස් වලට. ඇයි මම එහෙම කිව්වේ? කියන්නේ උරස් එකෙන් නැතුව මුළු ඔබ්ජෙක්ට් එකටම ඇෆෙක්ට් වෙන ඒවාක් තියෙනවා. බලන්න. දැන් මේකට ප්‍රින්සිපල් එකක් දැම්මොත් කලර් එකක් දැම්මොත් මම මේක ලොකු කරොත් මෙහෙම ලොක් කරලා මම මේක ඇතුළට යනවා. කළුයිනේ. ඒ කියන්නේ දැන් මම මේ ලයිට් එකක් දැම්මොත් පේන්නේ. ඒ කියන්නේ ඇතුළ හිස්. තේරෙනවද? එතකොට අපි මේක ඇතුළටත් ගියොත් මේ බොක්ස් එක ඇතුළටත් ගියොත් මෙහෙම ගියොත් ඒක ඇතුළෙත් හිස්. ඒ කියන්නේ අපි කොහොමද දැන් මේකට මීදුමක් වගේ දාන්න ඕන. හරිද? නැත්නම් ස්මෝක් එකක් වගේ දාන්න. ඒක එහෙම වටේ නෙමෙයි තියන්නේ. ඒක පැත්තටම විහිදෙනවනේ ඇතුළටයි එළියට. ඒක දාන්නේ මෙහෙමයි. new කියලා අපිට තියෙනවා. shadable එකට ගිහිල්ලා මේ BSDF නැතුව ටිකේ තියෙනවා principal volume. එතන BSDF එකක් නැහැ. principal volume, principal BSDF. principal volume එකේ වෙන්නේ මොකක්ද? දැන් මේකම කළු වෙනවා. අපට ලයිට් එකක් දැම්මොත් අපේ ලයිට් එකක් තියෙනවනේ. ලයිට් එක පොඩ්ඩක් වැඩි කරොත් 10ට හරි 12ට වැඩි කරලා මම කියනවා මේ හරියට උඩින් ගියම දැන් මම මේක ඩෙන්සිටි එක මේ ඔබ්ජෙක්ට් එක ක්ලික් කරලා ඩෙන්සිටි එක අඩු කර ගන්නවා මම නිකන් එකකට අඩු වෙයි. දැන් මේ කළුයිනේ. ඒතකොට ඒක කිසි වෙනසක් වෙලා නැහැ. ඇයි? මේ වොලියුම් කියන එක එන්නේ සර්ෆස් එකට නෙමෙයි. මැටීරියල් අවුට්පුට් එකට තමයි හැම නෝඩ් එකම කනෙක්ට් වෙන්නේ. දැන් ප්‍රින්සිපල් එක මම මේකට කනෙක්ට් කරොත් අපිට පේනවා. මම කියවනේ ඒ BSDF එක එන්න ඕනේ මට සර්ෆස් එකට උනාට වොලියුම් එක එන්නේ සර්ෆස් එකට නෙමෙයි. ඒක එන්නේ වොලියුම් එකටනේ. දැන් කොහොමද?
වාට පේවාන ඒක වෙනසක් තියෙනවා කෙලෙ ගැන උල් මීදුවක් අපිට එන මීදුමෙන් පිරිච ඉ මේක ලොකු කර එනම ලොකු කර කල්වා පේන මුළු සීන්න එක මිහිලුවට දැක්ක එතෝට මේ ඇනිස්ට්‍රොෆි වැලික අප පුලන් කොච්ච ලයිට් එක බ්ලෙන්ඩේවාද නැද කියලා මෙහෙම බලාග අර ඇසින් පෙන එමිට වෙන මීදුමක් කරන්න පුළොන් ඒ කොමදකඟ මෙතන තියෙනවා පලක් බොඩ් ඉන්ටන්සිටි කියලා එතකොට එක කෙල්වින් අගේ ඇත්තන ඉන්න මේකට කෙල්වින්නගින් අපේ මයින්නේ ලයිට් එකේ ස්පෙන්තර තෝට මේක ලයිට් වගේ තමයි මේ එහෙම නැත්තන් අපිට පුළුව බ්ලක් බොඩිය නැතු අපිට කෙලින් එමිෂන් එකම දෙන්න පුළුව ඒකින් අපිට අද කෙල්වින්දාගේ තින් රතු පාට නැතුව අපිට පුළුවන් ඕනම පාටක් දෙන්නමයි තෝට තියෙන මීදුම අපිට ඒ පාටින් තමයි තියෙනවේ එක පොඩක් නොමල් එකට වඩා පවෆුල්ම දී ඕක තමයි සර්වස්සා වොලියුම් කියන අවට්පුට් දෙකෙන් වෙනස මේක ඩිලික් කරලා මං මේකට යනවා දැන් මේකට මන්දානවා මංකිවන ටෙක්ෂස් කියනගෙන දැන් අපි සේඩස් කියනක දන්න මැටිරියල්ලගේ ලුක් එක මේ ප්‍රොපටිස්ලේ ජස්යමයි ඔකදයි මැටිරියල් ෂේඩ එකක් කිය තකොට අපි ටෙක්ෂ කියන්න ඕක ටෙක්ෂ කියන්නේ ඉමේජ් එක දැන් මම දානෝ නොයිස් ටෙක්ෂි මේක කියන්නේ ඉමේජ්ය මේක ඉන්වර්මෙන්ට් එක මොකක් වුණා අපේ කලින් ඉන්වර්මෙන්ට් එක දැම්මොත් මෙහෙම දැම්ම කියන්න කිසි වෙනසක් වෙන්න ඒක එහෙමම දියව එතකොට ටෙක්ෂයකට ලයිට් එෆෙක්ට් වෙන්න ෂේඩර්ස් වලට තමයි ලයිට් එක සහ ෂැඩෝස් ඔය ප්‍රොපර්ටිස් ටික එෆෙක්ට් වෙන්නේ ටෙක්ස්ට් එකක් කියන්නේ නිකන් ඉමේජ් එකක් එච්චර ඕනම ඉමේජ් එකක් ටෙක්ස්ට් එකක් බ්ලෙන්ඩ් කරනවා හරි දැන් මම බලන්න මම මේ නොයිස් ටෙක්ස්ට් කියන එක දානවා මේක මෙටැලික් කරනවා පේනවා දැන් මේ කලයකටින් දාති එතකොට කල එක ඒ පාට අපි රෆ්නස් එක අඩු කරොත් අපිට පේනවා මේ නොයිස් එක ඒකට තියෙනවා මම ඩීටේල් එක පොඩ්ඩක් වැඩි කරනවා නොයිස් එක පේනවා දැන් ඒක කලයකටනේ වැටෙන්නේ හැබැයි මේ ටෙක්ස්චර් සහ මැටීරියල්ස් සම්බන්ධ කිරීමේ බලයෙන් වා කලයක වෙනස් කරන එක නෙමෙයි ඒක මේ අනිත් මැටීරියල් ප්‍රොපර්ටිස් වලට දාන එකෙන් දැන් බලමු අපි මේක කනෙක්ට් කරනවා මැටලික් එක මෙටලික් එනේ රෆ්නස් එකට කරෙක් කරාම දැන් ඔයාලට පටන් ගද්දි මුකුත් පේන්නේ නැහැ හැබැයි මම දානවා මේකන කලර් රැම්ප් ෆොටෝෂොප් වල තියෙන ලෙවල්ස් වගේ ආෆ්ටර් එෆෙක්ට්ස් වල තියෙන ලෙවල්ස් වගේ අලු පාට පොට වැඩි වුණාම අර පේන මං කරන්නේ මොකද මේ මාස්ක් එකක් බේසිකලි තියෙන්නේ පේනවද ෆොටෝෂොප් වල ආෆ්ටර් එෆෙක්ට්ස් වල වගේ මාස්ක් එකක් තමයි තියෙන්නේ අපි නොයිස් එකෙන් හදාගන්නේ මාස්ක් එක සුදු පාට ටිකට රෆ්නස් වැඩි වෙනවා කළු පාට ටිකට රෆ්නස් නැති වෙනවා මේවා එතකොට අපිට අර තැනින් තැන පොඩ්ඩ අමුතු ඉෆෙක්ට් එකක් ගන්න පුළුවන් ඒ කියන්නේ ඒ ඉමේජ් එකෙන් තමයි අපි කියන්නේ මේ ටිකට රෆ්නස් දාන්න මේ ටිකට දාන්න එපා කියලා. ඉතින් ඔයා දාන ඉමේජ් එක අනුව මාරම විදියට වෙනස් වෙනවා. දැන් මෙතන නොයිස් එකේ රෆ්නස් වැලියු එකෙන් වෙන්නේ ඒක අර පේනවා මේ රෆ්නස් වැඩි කරාම මේක ගොඩක් ඩීටේල් වැඩි වෙනවා. ඩිස්ටෝෂන් කියලා තියෙනවා. මම ඒක ඔන් කරා පේනවා මම අර පෙන්වන්නම් වැදගත්ම දෙයක් මේක දාන්න පුළුවන් අපිට නෝමල් කියන ස්ලොට් එක හරි නෝමල් එකෙන් මොනවද වෙන්නේ දැන් ආව දැම්ම ගමන් පේනවා මොකද විකාරයක් කරලා තියෙනවා අපිට ඕන දේ නම් මේ වෙලා තියෙන්නේ වික එන අමුතු දෙයක් වෙලා තියෙනවා නෝමල් එකෙන් වෙන්නේ RGB XY Z හිතන්නකෝ මෙහෙම රෙඩ් ග්‍රීන් බ්ලූ වලින් හැදෙන්නේ ඉමේජ් එක රතු ඒවා යනවා x axis එකට ග්‍රීන් ඒවා යනවා y axis එකට බ්ලූ ඒවා යනවා z axis එකට එතකොට මේ channel තුනෙන් එයා 3D effect එකක් දෙනවා දැන් අපි මේක black and white එකන්නේ black and white වලට දාන්න ඕනේ අපි bump කියන note එක හරිද ඔයාලට පේනවා මෙතන ඒක වැඩ කරන්නේ නැති හේතුව කහ පාට input එකෙන් අපි යන්නේ දම් පාට එකට තේරෙනවද එතකොට මේ දම් පාටෙන් තියෙන්නේ vector input එක ඒ කියන්නේ 3D axis තමයි එයා ගන්න ඇතුළට කහ පාටකින් තියෙන්නේ කලර් ඉන්පුට් එක කලර් කියන්නේ RGB තමයි එයා ගන්න කොහොමද අපි මෙන්න මේ ප්‍රොසෙස් එක කරන්නේ කොහොමද කන්වර්ට් කරන්නේ කොහොමද අපිට පුළුවන් නිකන් බම්ප් එකක් දා බම්ප් කියන නෝඩ් එක දාන්න shift A බම්ප් නැත්නම් අපිට තියෙනවා shift A displacement බම්ප් මේ බම්ප් නෝඩ් එක මෙතෙන් දැම්මහම මොකද වෙලා නැහැ මොකද්ද හේතුව හරි මෙතන පේනවා තාව සර්වශ්‍යම තියෙනවා මේ කලය කියන්නේ දම් පාටයකට හැබැයි මේක දාන්න ඕනේ හයිට් එකට කලය කළු පාටයකට ගියාම මෙතනින් අවුට්පුට් එක දෙන්නේ දම් පාටය දැක දැන් මොකද වෙන්නේ මම මේක වැඩි කරනවා වැඩි කරලා මෙතන ස්ට්‍රෙන්ත් කියලා තියෙනවානේ ස්ට්‍රෙන්ත් එක අපිට පුළුවන් වැඩි කරන්න එහෙම නැත්නම් ඩිස්ටන්ස් එක වැඩි කරන්න පුළුවන් මේ එතකොට ඩිස්ටන්ස් එක වැඩි කරලා පේනවා නේද වෙනස මම ඩිස්ටෝෂන් එක අයින් කරනවා හැබැයි තාමාර ලක්ෂණ ඒත් බලන්න මේක පව එක අපිට පුළුවන් මේ කලර් කියන එක මෙන්න මේ රෆ්නස් එකකට දෙන්න හරි එහෙම කරාම එතකොට අපිට පේනවා මේ වගේ ඉෆෙක්ට් එකක් මම මේක දෙනවා ඉන්වර්ට් කියලා හරි නැත්තම් කලර් රෑම්ස් එක දාලා ඉන්වර්ට් කියලා දෙමු INVER ඉන්වර්ට් කලර් එකෙන් වෙන්නේ සුදු ඒවා කළු වෙනවා කළු ඒවා සුදු වෙනවා මොකද මට ඕනේ මේක මෙටලික් වෙන්න තව මේ වලවල් තියෙන හරිය තමයි මට
රෆ් වෙන්න ඕන. එහෙම නෙමෙයි මොන බලන්න වාට ඔය දැක්කම් මේ බටේ ටික ස්මූත් කියලා මේ වලවල් තියෙන හරියනේ රෆ් වෙන්න ඕනේ මේ. එතකොට දැන් මම මේකේ ස්ට්‍රෙන්ත් එක වැඩි කරනවා. අපිට පුළුවන් අර වගේ ලස්සන රියලිස්ටික් ඉෆෙක්ට් එකක් ගන්න පුළුවන්. මේක මේ සෙටින්ග්ස් ටික ප්ලේ වෙන්න අපිට හෙන අමුතු පැටර්න්ස් එනවා. ඉතින් ඕක තමයි පවර් එක. මම වාට කියලා දෙන්නම්. කොහොමද ඉන්ටර්නෙට් එකෙන් ඉමේජ් එකක් ඩවුන්ලෝඩ් කරලා මේකට දාන්න. හරි. දැන් මම යනවා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මම ගහනවා Poly Heaven කියලා. Poly Heaven. ඒ වෙබ්සයිට් එකට ගියාම අපිට තියෙනවා මේ වගේ ඔප්ෂන්ස් ටික. මම යනවා ටෙක්ස්චර්ස් වලට. ටෙක්ස්චර්ස් වලට ගිහිල්ලා අපි හිතමු මේ වුඩන් එක කියලා ඩවුන්ලෝඩ් කරනවා 4K දාලා මේ ඔක්කොම ඩවුන්ලෝඩ් කරනවා අපි. right. දැන් ඩවුන්ලෝඩ් කියන බටන් එක ගිහුවම අපිට ඩවුන්ලෝඩ් වෙනවා. අපි ඒක එක්ස්ට්‍රැක්ට් කරලා බලමු. ඊට පස්සේ එක්ස්ට්‍රැක්ට් කරාම අපිට පේනවා normal එකයි roughness එකයි දීලා තියෙනවා. හරි. දැස්ෙන් diffuse displacement උත් දීලා තියෙනවා. මම පෙන්නන්නම් කොහොමද කනෙක්ට් කරන්න කියලා. මම දැන් මෙතන මේ ධාරය රයිට් ක්ලික් කරලා vertical split කියලා ගන්නවා. ඒක මම දානවා shade editing එක. දැන් අපිට ඕන තැනකින් window එකක් අපිට කපලා අරන් අපිට දාන්න පුළුවන්. අපිට ඕන window එක තමයි. මේක තව 3D viewport එකක්ම කරගන්නත් පුළුවන්. ඒකට අපිට මේවා දෙකක් තියෙනවා. blender වල ඒ වගේ එනම versatile. දැන් අපි යමු shade editor එකට ගිහිල්ලා මේක අයින් කරන්න කොහොමද? මේක n ඔබලා අයින් කරන්න පුළුවන්. නැත්නම් අපිට මෙන්න මෙහෙම ක්ලික් කරලා අයින් කරගන්න පුළුවන්. right. දැන් අපිට මේක තියගන්න හොඳට පේන්න. මම කරන්නේ අර images ටික එකින් එක drag කරගන්නවා. ඉස්සෙල්ලාම තාන්නේ මම diffuse එක. okay. අපි යමු cycles වලට. දැන් මම material එකේ ඉන්නේ. cycles වලට යන් මේ ඔක්කොම මම delete කරනවා. අර metallic කියන එක අයින් කරලා roughness තිබ්බ ගන්නටම දානවා. කොහොමද ඒක කරේ? ක්ලික් කරලා backspace එකේ එතකොට තිබ්බ value එක කරනවා. දැන් මම මේකට boot text එකක් දැම්මනේ color එකට. හැබැයි තාම boot material එකක් වෙලා නැහැ. මේක lee වගේ පේන්නේ නැහැ. lee color එක තිබ්බයි. ඒකට මේ properties එකක් දාන්න ඕනේ. ඒකයි හේතුව. අපි දාමු ඊළඟ තියෙන්නේ roughness කියන එක දාලා මම දානවා ඒක එකට. හරි. එතකොට පොඩ්ඩක් විතර මට පේනවා මේ. එතකොට අර මේ කළු පාට ටික පොඩ්ඩක් විතර රෆ් වෙලා තියෙනවා ඒ වගේ. ඊට පස්සේ අපි ඉතුරු ටිකත් කනෙක්ට් කරන් යන් normal. දැන් මම පොඩ්ඩක් ඔයාලට පෙන්නන්න මේ images textures ටික. හරිද? මේ තියෙන color එක, මේ තියෙන roughness එක. පේනවනේ ඒක black and white. black areas වල rough අඩුයි, white areas වල rough වැඩි. normal එක බැලුවොත් ඒක හැම වෙලාවෙම ඉන්නේ මෙන්න මේ වගේ. පොඩ්ඩක් දම් පාට normal map එකක්. හරිද? මොකද මං කියවනේ XYZ කියලා normal මේ RGB කියන channels තුන තියෙන XYZ position ටික මේ මෙන්න මෙහෙ වගේ තමයි. පේනවා. ඕව තමයි normal map එක කියන්නේ. ඒක දැම්මහම ඒකෙන් තමයි එතන මේ ගේමේ භාගයක් අදින්න ඕන බලන්න. normal එක දැම්මොත් කොහොමද වෙන්නේ? icon එක කරනවා මම අපිට ඕන දේ උන්නේ නැහැ. මොකද්ද මේ? කලින් දැම්මේ black and white image එක. කලින් ඒක දැම්මොත් දාන්නේ අපිට conversion එකක් කරන්න බෑ. හැබැයි මේක image එක දැන්ටම normal image එකක් තමයි තියෙන්නේ. හැබැයි blender දන්නේ මේක normal image එකක් කියලා. අපි කොහොමද ඒක blender එකට තිය හැපි තියෙන මේක normal එකක් කියලා. normal map කියලා node එකක් ගන්නවා මේ shift A ඔබලා normal map කියලා node එක මම දානවා. ඒ දෙක මැන්තර. අයින් එතකොට කෙලින්ම color එක convert වෙනවා normal එකට. එතකොට වැඩ මේ එතකොට ඇත්ත වගේම තියෙනවා මේ. තව අපිට තියෙනවා එක image එකක් අපිට ඒක දැම්ම එකම තවත් හොඳ වෙනවා. හරිද? හොඳ බලන්න. දැන් මේක අපිට ස්ට්‍රෙන්ත් එක වැඩි ගන්න පුළුවන් මේ. හැබැයි එහෙම වුණා කියලා මොඩල් එක වෙනස් වෙන්නේ නැහැ මේ. මොඩල් එක ඒකම. ඒක ෂේඩ් එකෙන් තමයි වෙන්නේ. කියන්නේ මේ normal input එකෙන් කිසිම මොඩල් එකට වෙනසක් වෙන්නේ නැහැ. ඒක ඇත්තනම කරන්නේ මම ඔයාලට කියන්නම් normals කියලා එකක් තියෙනවා. ඒකෙන් තමයි කරන්නේ. මම ඔයාලට ඒක කියලා දෙන්නම්. ඔයාලට තේරෙනවා normal map එකේ bump map එකේ වෙනස. bump map එකට දාන්නේ අපි black and white input එකක්. තමයි මේ height එකට දාන්නේ මේ. height එකට දාන්නේ black and white input එක. මේක black and white නෙමෙයි මේක දැන්ටම normal එකක් වෙලා තියෙන්නේ. roughness කියන්නේ black and white එකකින්. ඒක දාන්න පුළුවන් අපිට height එකට දාලා ඒකෙන් normal කරන bump එක. ඒක normal කරනවා. අපි noise එකක් දැම්මොත් ඒක අපිට normal කරලා දෙනවා මේකෙන්. හැබැයි ඒක නෙමෙයි අපිට ඕනේ නැත්ත. අපිට දැන්ටම normal map එකක් තියෙන නිසා අපිට පුළුවන් normal map එකකින් node එක පාවිච්චි කරන්න. දැන් මම මේක දානවා 1 වලට. මොකද අන්තිමටම මම ඔයාලට පෙන්නන්නම් කොහොමද අපි මොඩල් එක වෙනස් වෙන විදිහ කරන්න. මොනවා වුණත් අපිට මේක ස්මූත් වැඩිනේ. මොකද මේක නිකන් රවුම. හැබැයි හරිනම් මේක මේ ධාරවල වලට පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා එහෙමනේ තියෙන්න ඕනේ. ඒකට මේක සබ්ඩිවයිඩ් කරනවා. දැන් මේකේ තියෙන polygons මදි. හරි මම ඔයාලට ප්‍රශ්නේ පෙන්නන්නම්. ඉස්සෙල්ලාම අපි දාමු අපේ අන්තිම shading image එක. ඒ මොකද්ද? displacement. පේනවා. displacement. හරිද? ඒකත් black and white එකක්. හැබැයි ඒක එන්නේ කොතනද? ඒක එන්නේ normal එකට නෙමෙයි. ඒක එන්නේ principal BSD එකකට නෙමෙයි. ඒක එන්නේ කෙලින්ම material output එකට. හරිද? ඒක දානවා මම මෙන්න එහෙම connect කරලා. ඒක දානවා displacement.
ඩිස්ප්ලේස්මන්ට් කියලා ඒකත් කන්වර්ට් කරන්න ඕනේ මං කියවනේ අහපාටින් දම් පාටට යනවා ඒක කන්වර්ට් කරන්නේ ඩිස්ප්ලේස්මන්ට් කියලා නෝඩ් එකේ. ඔයා නෝඩ් තුනක් දන්නවා මේක කන්වර්ට් කරන්න normal map එකක්, bump map එකක් සහ displacement map එක. ඔයා දැනගන්න ඕනේ මොන වෙලාවටද මේ තුන පාවිච්චි කරන්න කියලා. අපි තව දිගට කරන් යනකොට ඔයාලට තේරෙයි. දැන් මේකෙන් පොඩි වෙනසක් වුණා තමයි. හැබැයි ලොකුටම පේන්නේ නැහැ. අපි height එක වෙනස් කරොත් කොහොමද? ඇත්තන වෙනසක් පේන්නේ නැහැ. මම මේක 100ක් කරා height එක 100ක් කරා හැබැයි කිසි වෙනසක් නැහැ. ඒකට හේතුව අපි මෙතන material properties වලට ගිහිල්ලා පල්ලෙහාටම ගිහිල්ලා අපි settings වෙනස් කරන්න ඕනේ. bump ඔය මේ displacement එක තියෙන bump වල. ඒ කියන්නේ මේ displacement එකකින් වෙන්නේ bump එකක් වෙන්නේ. ඒ කියන්නේ පොඩි normal එකක් වෙන්නේ. හැබැයි ඒක නෙමෙයි අපිට ඕනේ ඇත්තටම displacement වෙන්න ඕනේ. right displacement and bump දෙකම දාන්න පුළුවන්. එතකොට ඒකෙන් බලන්න ඒක ඉබුවාම මම මේ height එක වැඩි කරොත් දැන් පොඩ්ඩක් එහාට යනවා. මොකක්ද ඒ වෙන්නේ? ඔන්නවා දැන් මේක 39ක් වැඩි කළා මම මේක වැඩි කරනවා 10ක් වගේ. හරි. තාම හරියට පේන්නේ නැහැ. මොකද මම කියවනේ අපේ polygons අඩු. මේක දැන් ඇත්ත model එකට effect වෙනවා. ඒකවල polygons වැඩියෙන් තියෙනවා. මම යනවා edit mode එකට අපි කලින් ඉගෙනගත්ත edit mode එකට ගිහිල්ලා ඔක්කොම select කරලා තියෙන select කරලා නැත්තම් මේ මෙහෙම බෝත් බැරි වෙලා ඔයා ඒ ඔබල select කරනවා. ඒ අකුර ඔබල select කරලා right click subdivide. right click subdivide. දැන් මොකද වෙන්නේ? තාම වැඩ කරලා නැහැ. මොකද මම මේක කනෙක්ට් කරලා තියෙන්නේ this මේ normal input එකට. හැබැයි මේක black කරනවා image එක. ඒතකොට normal input එකට කනෙක්ට් කරලා හරියන්නේ නැහැ. මේ color to normal අර ප්‍රශ්නේ තියෙනවා. ඒක නිසා මේක දාන්න ඕනේ. මොකද height එක. ඊට පස්සේ scale එක වෙනස් කරොත් මේ පේනවනේ. දැන් ඇත්තටම මොඩල් එක වෙනස් වෙනවා කියලා දැනෙනවා. දැන් මම කියවනේ අර blender වල triangles පාවිච්චි කරන්නේ නැහැ කියලා. මේ triangles තියෙන නිසා තමයි බාන්න මේ triangles තිබ්බම එන ප්‍රශ්න වෙනවා මේ. හැබැයි ඔයා හිතන්න මම නිකන් cube එකක් ගත්තා cube එක අරගෙන මෙන්න මෙහෙම කරා. ඒකට මේ material එක දැම්මොත් control L ඔබලා මන් දානවා link materials එකේ. ඒකට අර ප්‍රශ්නේ නෑ. ඒක එක ගානට දෙනවා මේ මෙතන උඩක් අර ත්‍රිකෝණ වගේ ඇවිල්ලා එහෙම එකක් තියෙනවා. මේකට ඒ ප්‍රශ්නේ එහෙම ඉන්නේ නෑ. හැබැයි ඒකදී අපි කලින් tutorial එකේ ඉගෙන ගත්ත ගමන් දැන් තේරෙනවා නේද අපිට ඒ වෙනස. ඒකේ මේ මැටීරියල් එකෙන් අපිට පුළුවන් ඩිස්ප්ලේස්මන්ට් එක දැම්මොත් මොඩල් එකට එෆෙක්ට් කරා. මම ස්කේල් එක වැඩි කරොත් ඒක හොඳටම පේනවා. ඒක ඉච්චර වැඩි ගන්න නැහැ. ඉතින් අපිට අවශ්‍ය ගන්න තමයි වැඩි කරගන්න. ඉතින් ඕක තමයි PBR texturing සහ shading blender වල. මේ අපි ඊළඟ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙනවා කොහොමද world එක දාන්න කියලා. ඒ කියන්නේ world එක ගැන SDRI එකක් කියන්නේ කොහොමද අපිට ඕන world එකක් හදාගන්නේ කොහොමද කියලා මම පොඩ්ඩක් විතර විස්තර කරනවා. අපි දැන් next video එකේ ඉඳන් scene හදන්න පටන් ගමු. අපි simple scene එකකින් පටන් ගමු. ඊට පස්සේ අපි videos එන්න අපි complex scene වලට කොහොමද යන්නේ. අපි forest එකක් හදමු, මුහුදක් හදමු, ගයක් හදලා නගරයක් හදමු, ඕන එකක් හදමු. කාටුන් එකක් වුණත් හදන්න පුළුවන්. ඒකට අපි ඇනිමේෂන්ස් character එකකින් ඒ concepts ටිකත් අපි ඔළුවට දාගෙන ඒවට බහින්න පුළුවන්. right. එහෙනම් thank you අද වීඩියෝ මෙලුවට. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.